අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ටිකක් වෙනස් දෙයක්. මෙච්චර කල් මගේ channel එකේ නොකරපු දෙයක්. ඉතින් මට ඊයේ තමයි හිතුනේ මේ වගේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මේ වීඩියෝ එකෙන් අපි කරන්න යන්නේ ඔක්තෝබර් පටන් ගන්න කලින් ඔක්තෝබර් මාසයට plan එකක් හදන එක. ඉතින් මෙච්චර කල් මම තනියෙන් කළාට වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුන්නේ නැහැ. අපි බලමු මේක සක්සස් වෙයිද කියලා. සාමාන්‍යයෙන් සැප්තැම්බර් ඔක්තෝබර් කියන්නේ ගස්වල කොළ හැලිලා අලුතෙන් කොළ දාලා අලුත්ම ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ගන්නවා වගේ කාලයක්. ඉතින් අපේ ජීවිතෙත් එහෙම තමයි. ඒකාකාරී විදිහට තියෙන්න ඕනේ නැහැ. කාලෙන් කාලයට වෙනස් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ මාසේ ඔයාගේ goal set කරගන්න, organize වෙන, productive වෙන perfect month එකක් කියලා. දැන් අපි බලමු plan එකක් කොහොමද effectively use කරන්න කියලා. plan එකක් කියන්නේ task එකක් ලියනවට වැඩිය වැදගත් දෙයක්. plan එකකින් ඔයාලට පුළුවන් ඔයාගේ goals prioritize කරගන්න. ඒ වගේම time management කරන්න සහ stress එක අඩු කරගන්නත් පුළුවන්. ඉතින් ඔක්තෝබර් වගේ fresh start එකක් ගන්න පුළුවන් මාසෙක plan එක perfect. ඔයාගේ goals, deadlines, event, birthdays වගේ මේ හැමදේම track කරගන්න ඔයාට මේ plan එකක් කරහා පුළුවන්. ඉතින් ඔන්න දැන් බලමු මම කොහොමද මගේ ඔක්තෝබර් plan එක set කරගත්තේ කියලා. මේ දේවල් අරගෙන ඔයාටත් පුළුවන් වගේ plan එක හදන්න. මම මේ දෙන්නේ idea එකක් විතරයි. ඊට අමතරව ඔයා කැමති දේවල් add කරන්න පුළුවන්. ඒ වගේම මෙතන අකමැති දේවල් තියෙනවා නම් ඒවා අයින් කරන්න පුළුවන්. ඒක ඔයා කැමති විදියට customize කරගන්න පුළුවන්. මගේ plan එකට මම පළවෙනියටම දැම්මේ monthly overview එක. ඒ කියන්නේ මේකට මම පළවෙනියටම දාන්නේ මට තියෙන important events, birthdays සහ deadlines. අපිට වැදගත් අයගේ අපේ පවුලේ අයගේ birthdays තියෙනවා නම් යාළුවන්ගේ තියෙන birthdays තියෙනවා නම් ඒ දේවල් අපිට පළවෙනියටම දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ මාසේ තියෙන වැදගත් events. ඔයාගේ office එකේ හරි job එකේ හරි එහෙම නැත්නම් class එකේ school එකේ ඒ ඕනිම දෙයක important events දාන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ deadlines තියෙනවා නම් මෙන්න මේ දවසට කලින් මම මේක කරන්න ඕනි මේ දවසින් මේක ඉවර වෙනවා කියලා එහෙම දේවල් තියෙනවා නම් ඒවා මේ පළවෙනියටම monthly overview එකේ ඔයාට බලපු ගමන් පේන්න දාන්න ඕනි. දෙවැනියට monthly goals. මේක වැදගත්ම දෙයක්. මේ මාසේ ඔයාට තියෙන goal මාසයක් ඇතුළත කරගන්න පුළුවන් දේවල් මේකට දාන්න. සාමාන්‍යයෙන් ඔයා mainly goal 3ක් වගේ focus කරන්න. මේ මාසේ ඉවර වෙනකොට කොහොම හරි මේ දේවල් කරන්න ඕනි කියලා ඔයා goals 3ක් වගේ set කරගන්න. මේක ඔයා කැමති විදිහට එකක් දෙකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වැඩි වෙන්නත් පුළුවන්. මම දාලා තියෙනවා goals 3ක්. ඊට පස්සේ weekly layouts. මේ දාපු goal 3 ඔයා සති වශයෙන් වෙන් කරගන්න. මේ සතියේ මම මේක වෙනුවෙන් කැප කරනවා, ඊළඟ සතියේ මම මේ ටික කරනවා. ඒ වගේ අර දාපු goals 3 සති වලට වෙන් කරගන්න. හතරවෙනියට මම දාලා තියෙනවා daily to do list එක. ඒ කියන්නේ ඔයා දිනපතා කරන task prioritize කරන් තමයි daily to do list එකක් හදන්නේ. ඔයා office යන කෙනෙක් වගේ නම් ඔයාට මේක කලින් දවසේ රැ කරන්න පුළුවන්. ඒ කියන්නේ මම හෙට මෙන්න මේ ටික කරනවා කියලා ඔයා ලිස්ට් එකක් හදනවා. ලිස්ට් එකක් හදලා ඉස්සරහින් හරියක් දාන්න හරි පොයින්ට් එකක් දාන්න හරි පොඩි චෙක් බොක්ස් එකක් වගේ හදලා තියන්න පුළුවන්. කොලේක ලියලා හෙට මම මේ ටික කරනවා කියලා මම එක්සැම්පල් එකක් විදිහට කියනනම් දැන් ඔෆිස් යන කෙනෙක් නම් හෙට මම ඔෆිස් එකේ මෙන්න මේ ටික බලනවා. ගෙදර ඇවිල්ලා මේ ටික අර එදිනෙදා කරන වැඩවලට අමතරව ඔයාට අනිවාර්යෙන් කළා නම් හොඳයි කියලා හිතන ඒවා තමයි මේ to do list එකට දාන්නේ. මේක නම් මම පර්සනල් හැමදාම කරගෙන යනවා. දැන් ඔෆිස් යන කෙනෙක් වගේ නම් කලින් දවසට මේක ලියලා තියන්න. මොකද උදේට ඔයාට වෙලාවක් නැති නිසා ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ දවසේ වැඩ පටන් ගන්න කලින් මේ ටික ලියන්න. එතකොට දවස ඉවරුනහම ඔයාටම තේරෙනවා ඔයා දවස ප්‍රොඩක්ටිව් විදියට ගෙවලා තියෙනවා. අමතක වෙන ගතිය මේකෙන් නැති වෙලා යනවා. මොකද ඔයා to do list එක බැලුවාම ඔයාට අමතක වෙන්නේ නැහැ මේ දේවල්. ඔයා හරියක් දාන්න ඒක දවසේ මුලත් බලනවා දවසේ අගත් බලනවා. එතකොට ඔයාට මොකක් හරි අමතක වෙලා නම් ඒ වෙලාවේ හරි ඔයාට ඒක කරන්න පුළුවන්. මේක ලියන්න ඕනිමයි කියලා නැහැ. ඒත් ලිව්වොත් අර ඔයාට අමතක වෙන දේවල් මතක් කරගන්න පුළුවන්. පස්වෙනියට මම දාලා තියෙනවා self care and reflection. මේකෙදි අපි meditation වගේ කරනවා නම් ඒ දේවල් journaling ඊට පස්සේ relaxation time එකක් අපි දාගන්න ඕනේ. ඇත්තටම අපි කොච්චර වැඩ කරත් අපිට relax වෙන්න time එකක් ඕනේ. අපි හැමදේම අපි නිදහසේ සතුටින් ඉන්න නම් සතුටින් වැඩ කරන්න නම් අපිට රිලැක්ස් එකක් ඕනිනේ. මේ කොටස අනිවාර්යෙන් දාන්න. දැන් මම කියන්නම් ඔයාගේ plan එක stick වෙන්න tips ටිකක්. ඔයාට පුළුවන් මේ plan එක හදනකොට colourful pens, markers and stickers වගේ දේවල් පාවිච්චි කරන්න. එතකොට දැක්ක ගමන් උනත් ආසාවක් ඇති වෙනානේ. ඊට අමතරව ඔයාට පුළුවන් daily small rewards දෙන්න.
ඒ කියන්නේ දැන් ඔයා to do list එක හදලා මේ ටාස්ක් ඔක්කොම කම්ප්ලීට් කළොත් ඔයාට පුළුවන් ඔයා කැමතිම ස්නැක් එකක් ඔයාටම ගිෆ්ට් එකක් විදියට දී ගන්න. එහෙම නැත්නම් කොෆි එකක් මේ වගේ චූටි ගිෆ්ට් ඔයාට පුළුවන් රිවර්ඩ්ස් විදියට මේකට දාන්න. ඊට අමතරව සතිය අවසානයේ ඔයාට පුළුවන් මේ දේවල් රිවිව් කරන්න. ඒකෙන් ඔයාට බලන්න පුළුවන් ඔයාට මග ඇරිච්ච දේවල් මොනවාද, ඔයාට තව කරන්න තියෙන දේවල් මොනවාද, ඔයාගත්ත achievements මොනවාද. එහෙම ඔයාට මොනවා හරි මග ඇරිලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඊළඟ සතිය හරිය ඒ ටික කරන්න. ඊට අමතරව මේකේ අනිවාර්යයෙන්ම ඔයා self love relaxation time අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න. මේ දේවල් වලට වෙලාවක් වෙන් කර ගන්න. මේකේ වැදගත්ම දේ තමයි ඔයා small steps consistent කරන්න. month එකේ productive එකට මේක හුඟා බලපාන. මම ඔයාලට දැන් කියන්නම් මේ මාසේ new beginnings new goals කියලා හිතන්න. අලුතින් පටන් ගන්න මාසයක් ඒ වගේම අලුත් goals තමයි ඔයාලට තියෙන්නේ කියලා හිතන්න. ඊට පස්සේ අපි මේ විදිහට කොටස් වලට කඩාගමු. මේ මාසේ ඔයාගේ ප්‍රධාන goals මොනවාද? මාසේ අවසානයේ ඔයාට proud වෙන්න පුළුවන් achievements මොනවාද සහ daily gratitude මොනවාද කියලා. මේ තුන ඔයා හරියට කරනවා නම් ඒ කියන්නේ ඔයාගේ goals තුන ඔයා හොයාගෙන මාසේ අන්තිම ඉවර වෙද්දී ඔයා ඒ achievements වලට ගිහිලා තියෙනවා නම් ඒ වගේම daily ඔයා මේ කරපු වැඩ වෙනුවෙන් සහ ඔයාට ලැබිච්ච දේවල් වෙනුවෙන් ඔයා gratitude එකක් practice කරලා තියෙනවා නම් ඔයා නොදැනුවත්වම month එක fully productive වෙලා ඒ වගේම focus වෙලා ඔයා වැඩ කරලා ඒ වගේම ඔයාට stress free වෙනවා. ඉතින් ඔයා නොදැනුවත්වම හොඳ මාසයක් ගෙවිලා ඔයාගේ ජීවිතයට අලුතින් දේවල් එකතු වෙලා වෙනදට වැඩිය නිදහසක් ඔයාට දැනෙනවා. ඉතින් ඒ වගේ ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් විදියට මේ plan එක හරියට ඔයා හදලා විතරක් නිකන් තියන්නේ නැතුව ඒ විදියට වැඩ කරගෙන ගියොත් ඇත්තටම ලොකු වෙනසක් සහ ලොකු නිදහසක් ඔයාට ලබන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් ඒ ගැන කමෙන්ට් කරන්න. ඔයා plan එකක් දැනටමත් හදලා තියෙනවා නම් හරි, හදන්න ඉන්නවා නම් හරි ඒ දේවල් කමෙන්ට් කරන්න. ඔයාලා දාලා තියෙන දේවල් තියෙනවා නම් මේකේ තව ඇඩ් වෙන්න ඕනි ඒ දේවලුත් කමෙන්ට් කරන්න. එහෙනම් happy planning.